ඔන්න ඉතින් තවත් ලස්සන දවසක් පටන් අරගෙනනේ. තුපුරුදු පරිදි මම පාන්දර 5ට ඇහැරිලා මගේ පුතාලා දෙන්න වෙනුවෙන් අදත් ආදරෙන් උයන්න පටන් ගත්තා. පුතාලා දෙන්නට ඉස්කෝලේ ගෙනියන්න මම අද හදලා දුන්නේ කඩල තෙම්පරාදුවක්. ලුණු, අමු මිරිස්, රම්පේ කරපිංචා මේවා තෙලට දාලා ඒ ටික හොඳට බැදෙන්න දුන්නා. ඔන්න ඉතින් ඒ ටික බැදෙනකොට මම ඒකටම උම්මලකඩ ටිකක් එකතු කරගත්තා. මේ දාන්නේ බිත්තර දෙකක්. බිත්තර දෙකත් හොඳට බැදෙනකොට මම කෑලි මිරිස් ටිකකුත් එකතු කරගෙන ඒ කර ලුණුව මිරිස්සුත් එක්ක හොඳට කලවම් කරගත්තා. ඔන්න ඔය විදිහට හොඳට කලවම් වෙද්දී මම කලින් තම්බලා තියාගත්ත කඩල ටික දාගත්තා. ඔන්න ඉතින් කඩල එක නම් දැන් රෙඩි. පුතාලා දෙන්නගේ යුනිෆෝම් දෙක අයන් කරගන්න ඕනේනේ. මං ඉතින් ඒක කරන්නේ උදේට මට වෙලාව තියෙනවනේ. දන්න කෙනෙක් කියනවද මේ ෂර්ට් එකේ තියෙන ෆැබ්‍රික් පේන්ට් පැල්ලම යවාගන්නේ කොහොමද කියලා? ඔන්න ඉතින් බීලා යන එළකිරි දෙකකුත් මං පුතාලා දෙන්නට හදලා දුන්නා. ඒක බීලා බණ්ඩි පුරවගෙන මගේ පුතාලා දෙන්න ඔන්න ඉස්කෝලේ යන්න තමයි දැන් ලෑස්ති වෙලා ඉන්නේ. ඔන්න මම පුතාලා දෙන්නම ඉස්කෝලේට ගිහින් දාලා දැන් ගෙදර ඇවිල්ලා ඉන්නේ. දැන් ඉතින් මමත් කෑම කන්න ඕනේ. මම ඊයේ මාකට් එකට ගියා. ඒ ගිහින් එනකොට මාළු ඒ වගේම චිකන් අරගෙන ආවා. මම ඊයේ සුද්ධ කරේ නැහැ. මොකද මේ අද වීඩියෝ එකක් කරන්න හිතාගෙන ඉන්න හින්දා මම ඔයගොල්ලොත් එක්ක මේක සුද්ධ කරන්නම් කියලා හිතේ. ඒ වගේම ඉතින් අතු ගන්න තියෙනවා, හොදන්න තියෙනවා, උයන්න ඕනේ. හවස ලොකු පුතාට ක්ලාස් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම කරගන්න ඕනේ. ඉතින් බලමු මම ප්ලෑන් කරගෙන ඉන්න විදිහට මට වැඩ ටික කරගන්න පුළුවන් වේද කියලා. දිගටම ඉන්න මගේ වීඩියෝ එකත් එක්ක. ඔන්න ඉතින් මොනවා කරන්නත් කලින් නිදාගත්ත ඇඳ අස් කරගත්තා. එතකොට ඔළුව හරිය නිදහස්. මගේ දවසේ ලොකුම රාජකාරියක් තමයි මේ මිදුල අතු ගන්න එක. මට ඇත්තටම ලොකු මිදුලක් තියෙනවා. මට හස්බන්ඩ්ගෙන් දෑවැද්දට තමයි මේ මිදුල හම්බුනේ. ඒක නම් ඉතින් විහිළුවට කිව්වේ. මගේ ඉතින් මිදුල එක දවසින් ඔක්කොම අතු ගාලා ඉවර කරන්න බැරි නිසා මම මේ මිදුල කොටස් වලට බෙදාගෙන තමයි තියෙන්නේ. වැරෙන්ඩ එකට දෙපැත්තෙන් තියෙන එල් හැඩේ කොටස මං හැමදාම අතු ගන්නවා. ඒ වගේම කුස්සිය පැත්තේ මිදුලත් හැමදාම අතු ගන්නවා. ඊටු කොටස් ටික මං 7කට කඩලා වෙන් කරගෙන දවසින් දවස තමයි අතු ගන්නෙ. නැත්තම් ඉතින් මට මුළු දවසෙම මිදුල අතු ගෑම ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති වෙයි. ඉතින් අද සඳුදා දවසේ මට තියෙන්නේ මෙන්න මේ කොටස. ඒ කියන්නේ අපේ ගෙදරින් පල්ලෙහාට වෙන්න තියෙන කොටස. මේ කොටසත් එක්ක පල්ලෙහෙන් එලක් ගලනවා. ඉතින් මම ජීවත් වෙන ප්‍රදේශය හරීම වියලි වැස්ස අඩු ප්‍රදේශයක්. ඒ වුණාට ඉතින් අපේ ගෙදරට එන ගොඩාක් අය කියන්නේ ඔයාලා ගෙදර හරි කූල් නේද කියලා. ඒකට ඉතින් හේතුව එකක් මේ ඇල අනිත් එක මේ ගස්වැල්. අපිට ඕන තරම් රිලවුන්ගෙන් වඳුරන්ගෙන් ප්‍රශ්න තියෙනවා මේ ගස් වලින් පැනලා අපේ වහලේ උඩට පැනලා මේ සත්තු ලොකු වදයක් දෙනවා. ඒත් අපි මේ ගස්වැල් කපන්නේ නැහැ. හරි ආදරෙන් තියාගෙන ඉන්නවා. ඒක නිසා තමයි අපි මේ ගෙදර සුවදායකව ජීවත් වෙන්නේ. ඇත්තටම ෆෑන් එකක් නැතුව නිදා ගන්න පුළුවන් ගෙදරක් අපිට තියෙන්නේ. මිදුල අතු ගන්න ලොකු වෙසක් දැරුවට මිදුල අතු ගාලා ඉවරුණාට පස්සේ නම් හරි සන්තෝසයි. රිලවුන්ව මතක් කරා විතරයි. ඔන්න බලන්න කරලා තියෙන දේ. ඔන්න ඉතින් මං වැරන්ඩ එකත් අතු ගත්තා. දැන් ඉතින් ගොඩාක් දේවල් සම්පූර්ණයි කියලා මට දැනෙනවා. මං කිව්වනේ මං ඊයේ චිකන් උයි මාළුයි අරගෙන ආවා කියලා මාකට් එකෙන්. දැන් ඉතින් ඒ ටික සුද්ධ කරගන්න තමයි හදන්නේ. මේ මම සුද්ධ කරන්නේ ලින්න මාළු. මේ හුරුල්ලෝ. මං හුරුල්ලෝ නම් ගෙනාවේ කිරට හදන්න හිතාගෙන. මාළු ටික ඉතින් නිකම්ම ෆ්‍රිජ් එකට දාගන්නත් බෑනේ. මං ඉතින් ඒ හින්දා ඒ ටිකට 3-5 ටික දාලා සීසන් වෙන්න තමයි ෆ්‍රිජ් එකට දාගන්නේ. ඒක මට හරි ලේසි.
ආයේ උයන්න ගන්න වෙලාවට ලොකු කරදරයක් නැහැනේ. සීසන් වෙන්න තියලයි තියෙන්නේ. උයන්න කලින් දවසේ රෑ ෆ්‍රීසර් එකෙන් අරගෙන නෝමල් කොටසට දාගන්නවා. එතකොට පහුවදා වෙනකොට මාළු ටික හොඳට ඩීෆ්‍රොස්ට් වෙලා මට ඕන විදියට උයා ගන්න ඒක ලෑස්ති වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ චිකන් එක මම දවල්ට උයන්න ලෑස්ති කරගන්නවා. වැඩ කර කර හිටියට තේ බීපු කෝප්ප ටික මට හොද ගන්න බැරි වුණානේ. ඔන්න ඒ ටික හොදලා මම ආයේ ප්ලේන් ටී එකක් හදාගෙන බිව්වා. මං තේ බොන්නේ අතේ සීනි කාලා. මට ඒක හොඳයි. ඔන්න ඉතින් මං දවල්ට උයන්න දැන් ලෑස්ති වෙන්නේ. දැන් ඉතින් චූටි පුතා ඉස්කෝලේ ඇරලා ඇවිල්ලා මෙයාගේ ලන්ච් බොක්සස් ටික සිංක් එකට දාන ගමන් තමයි ඉන්නේ. ඔන්න මං චිකන් එක තමයි මේ උයාගන්නේ. මං ඉතින් චිකන් මාළු වගේ දේවල් උයනකොට ලුණු අමිරිස් ටික ඔක්කොම ග්‍රයින්ඩ් කරලා ගන්න තමයි ආස. එතකොට ඒ ග්‍රේවි එක හොඳට තික් වෙලා එනවා. ඉතින් මේ සතියේ මගේ මෙනු ප්ලෑන් එකේ හැටියට සඳුදාට තියෙන්නේ කැකිරි උයලා චිකන් උයලා ගොටුකොළ සම්බෝල. ඉතින් ඔන්න මං ඒ ටික දැන් හදාගන්න තමයි හදන්නේ. ඉතින් අද වැඩ ගොඩාක් තියෙන දවසක්. ලොකු පුතා ආපුහම එයාට 3ට ක්ලාස් එකක් තියෙනවා. ඉතින් ඔන්න ඒ නිසා මං ටට්ටක් ගාලා වැඩ ටික කරලා උයලා කිචන් එකත් අස් කරලා පුතාලා දෙන්නට කෑමත් බෙදලා තියලා වොෂ් එකක් දාගන්න ගියා. ඉතින් අපි ලෑස්ති වෙලා ක්ලාස් ගියපු ඒවා නම් මට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද හරිම කලබලෙන් ඉතින් ඒ වගේ දේවල් වෙන්නේ. මට ලියුමක් පෝස්ට් එකට දාන්න උවමනා වෙලා තිබුණා රෙජිස්ටර් කරලා. ඉතින් මම 3 පහ වුණානේ මම පෝස්ට් ඔෆිස් එකට යනකොට. ඊට පස්සේ කිව්වා මේ දැන් මේ වෙලේ නම් රෙජිස්ටර් කරන්නේ නැහැ. ඔයා හෙට එන්න කියලා. ඉතින් ඒ වැඩේ නම් කරගන්න උනේ නැහැ ඒ හින්දා. බැංක් එකට යන්න උවමනාවකුත් තිබුණා. ඒ වැඩේ නම් හරි ගියා. ඊට පස්සේ මල් දන්සලක් තියෙනවා කියලා තිබුණා ටීචර් හෙට අපේ පුතාලගේ. ඉතින් මල් දන්සලට අවශ්‍ය කරන මල් ටිකත් හොයාගත්තා. කොහොම කොමාරි ඉතින් ඔය වැඩත් එක්ක දවල් චූටි පුතාගේ හෝම්වර්ක් කරගන්නත් බැරි වුණා. ඉතින් අපි ගෙදර එනකොට 5:00 විතර වුණා. ඒ ඇවිල්ලා ඉතින් මම වොෂ් එකක් එහෙම දාගෙන ඉන්නකොට පුතාලා දෙන්න කිව්වා අනේ අම්මේ රෑට කහබත් හදමු කියලා. ඊට පස්සේ ඉතින් ඔන්න රෑට පුතාලා දෙන්න කහබත් ටිකකුත් හදලා දුන්නා. ක්ලාස් ඇරිලා එන ගමන් තිබුණා අන්නාසි. මං ඊට පස්සේ අන්නාසි ගෙඩියකුත් අරගෙන ඇවිල්ලා මං හැදුවා අන්නාසි තෙම්පරාදුවක් හදලා කහබතුයි. දවල් ඉතුරු වෙච්ච චිකනුත් තිබුණා. ඒවයි දාලා රෑට කෑවා. ඊට පස්සේ ඉතින් චූටි පුතාගේ හෝම්වර්ක් ටිකත් ඉවර කරලා පුතාලා දෙන්න නිදාගන්න ගියා. මං ඉතින් ගෙදර අනිත් දේවල් අස්පස් කරලා අතු ගාලා ඔක්කොම කරලා වොෂ් එකක් දාගෙන නිදාගන්න ගියා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපේ අද දවස ගත වුනේ. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මගේ වීඩියෝ එක ගැන? ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. ඒ වගේම ආදරෙන් ආරාධනා කරනවා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරණයි.